Hi guys, මම SL Gamer. Welcome to my SL Mobile Gaming YouTube channel. ඉතින් මේක මගේ පළවෙනි YouTube වීඩියෝ එක. ඉතින් මම මගේ පළවෙනි YouTube වීඩියෝ එක හැටියට තෝරගත්තේ Ninja Raishi 2 කියන ගේම් එක. ඉතින් ඉස්සලම් කියන්න ඕනේ මේක මම රෙකෝඩ් කරන්නේ මගේ උපන්දිනේ දවසේ. හරිද? උපන්දිනේ දවසේ මම රෙකෝඩ් කළා. උපන්දිනේ දවසේ මම මේක YouTube එකට දානවා. ඉතින් මට ඔයගලන්ගේ උපරිම සපෝට් එක ඕනේ. ඉතින් මගේ YouTube channel එක සුපිරියට ගෙනියන්න. ඉතින් මගේ වීඩියෝස් බලලා subscribe කරන්න ඒ වගේම වීඩියෝස් එකට කැමති නම් like කරන්න ඔයගොල්ලන්ගේ අදහස් ප්‍රශ්න අරවා මේ ඔක්කොම comment section එකේ දාන්න. හරිද? ඉතින් අපි mobile gaming පෙරලියක් කරමු ගැම්මක් කළොත් මම මේ ගේම් එක විතරක් නෙමෙයි සුපිරි mobile game කියනවා shooting game, battle royale game, horror game, simulation game අරවා මේවා ඔක්කොම ටික ගේනවා සුපිරි game සුපිරි විදියට ගේනවා. ඉතින් PC game නම් ගන්න හිතන්නේ අපි ඒව ඉස්සරහට බලමු. ඉතින් mobile gaming තමයි කරන්නේ. ඉතින් පෙරලියක් කරමු. ඉතින් මගේ උපන්දිනේ දවසේ කියන්නේ 2013 තුන්වෙනි මාසේ 22 තමයි මං උපත ලැබුවේ. ඒකත් කියන්න ඕනේ. ඉතින් මගේ 13 වෙනි උපන්දිනේ තමයි ඉතින් දැන් මේ යන්නේ. ඉතින් අද තමයි ඉතින් අද රෙකෝඩ් කරලා ඉතින් අදම දානවා. ඉතින් මේ වීඩියෝස් වලට ඉතින් සපෝට් එකක් දෙන්න ඉතින්. අපි ඉතින් වැඩි කතා නැතුව යන්. ඉතින් මේකට ඉතින් මේ කතා කිව්වොත් මේකේ 1 එකයි 2 එකයි දෙයක් තියෙනවා. ඉතින් 1 එකේ වෙන්නේ රේෂිගේ ළමයා හොරකම් කරගෙන යනවා. අපිට බේර ගන්න ලොකු ගේමක් තියෙනවා. ඉතින් මම ඒකේ ඔක්කොම ටික ඉවර කරා. අන්තිමට බොස් ෆයිට් එකක් තියෙනවා. බොසාට ෂොට් එක දුන්නා. ඉතින් දැන් දෙක තමයි තියෙන්නේ. මම දෙකේ ඇක්ට් 3 එකේ level 5 විතර වෙනකන් ආවා. ගේම් එකේ සෙටින් වල කේස් එකක් කියලා ශකබුන් වුණා ගේම් එක. ඉතින් ඒ නිසා මට මුලින් ඉඳන් ගන්න ඕන. ඉතින් පළවෙනි වීඩියෝ එකෙන්ද චූටි වීඩියෝක් කරන්න චූටි ලැජ්ජාවකුත් තියෙනවා. ඉතින් මම ඔයාලට මේකේ level 4 වෙනකන් විතරක් ගෙන චූටි වීඩියෝ එකක් හින්දා ඒ වගේම මේක අපිට ස්කිල්ස් ගැන කිව්වොත් හුඟක් ස්කිල් තියෙනවා. ඉතින් පළවෙනි එකට වඩා මේකේ හුඟක් අප්ඩේට් තියෙනවා. ඔයගොල්ලෝ පළවෙනි එක ගහලා යන දෙවෙනි එක ගහන්න නම් ඒ වගේ මේක ආටිෆැක්ට් කියලා තියෙනවා. ඉතින් මේක පළවෙනි එකේ නෑ දෙවෙනි එක තමයි ආටිෆැක්ට් කියලා තියෙන්නේ. ඉතින් මේවා ටික අපි කලෙක්ට් කරගන්න ඕනේ. මේවා කලෙක්ට් කරගන්න ලේසි නෑ. මේවා ගේම් එකේ අමුතු තැන් වල තියෙන්නේ. අපි ඒවා ඉතින් කලෙක්ට් කරගන්න ඕනේ. ඉතින් ඔයගොල්ලෝ YouTube එකේ ගිහිල්ලා බලන්න මේ එන්නේ ඔයගොල්ලෝ ගහන්න Ninja Raishi මොනවාද 2 ඊට පස්සේ artifact location කියලා level කියලා ගහලා ඔයගලන්ගේ level එක ගන්න එකින් එක level බලන්න guys. level 5 බැලුණා level 6 බලන්න, level 6 බැලුණා level 7 බලන්න. YouTube එකේ බලන්න එක වීඩියෝ නෙමෙයි වීඩියෝස් දෙක තුනම බලන්න. මේ එතකොට ඔයගලන්ට පුළුවන් මේ artifact හොයාගන්න. ඒව හුඟක් වටනවා story එකටයි මේ Ninja Raishi ගේ බලවල් වලටයි බලේ තියෙන ඒවට. හරිද? ඉතින් මාත් මේ හොය තමයි guys ගහන්නේ. අපි ඉතින් යන් එන වැඩි කතා නැතුව පළවෙනි level එකට වෙන යා. හරි. යම්මට යනවා. ඕකේ. ඉතින් මේකේ පළවෙනි level කියන්නේ පළවෙනි game එකේ අන්තිමට අපි කවුද මන් දන්නේ නැහැ කි ගල් කරනවා. මට මතක හිටිට පස්සේ දෙවෙනි එකේ අර මේ අමුතු කාකෝටක් වගේ තියෙන පොරක් ඇවිල්ලා අපිව බේර ගන්නවා. ඉතින් මේ තරු තුනේ එක ළඟ නම් තියෙන්නේ guys. මේක අපි පළවෙනි level එකේ ඉඳන් පොඩ්ඩක් කියලා දෙනවා. ඉතින් මම මේකේ තව වීඩියෝස් ගේනවා. ඉතින් මේකෙන් වීඩියෝස් නෙමෙයි මම කලින් කිව්වා වගේ හොඳ ගේම් ගේන්න. හරිද? ගහයි මරායන කන්නේ බෙල්ල ගලවලා වැටුණානේ. බෙල්ල ගලවගෙන කනවා. හරි අපි ෂොට් එක දෙමු. ඕකේ. හරි අපිට මේගොල්ලන්ට පුළුවන් මෙන්න මේ පවර් යූස් කරන තුරු හොඟක් ඩැමේජ් එකක් කරන මම ඔයගොල්ලන්ට ඒක පෙන්නන්න. ඕකේ. දැක්කා. ඔය මරණ කට්ටිය ගාව සල්ලි වැටෙනවා. හරිද? ඒවා එකතු කරගන්න. ඒවා අපි ස්කිල්ස් වැඩි කරගන්න ඕනේ වෙන. හරි. ඒ ලෙවල් එකත් ඉවරයි. ඕකේ. සාර්ථකයි. අපි නෙක්ස්ට් එකට යමු. ඕකේ. ඉතින් guys මේ ගහන කෙනා හොඟ සංසුන් කමින් ගන්න ඕනේ. මේක මල පන්නවා පා වෙනවා. ඉතින් එව්වා එහෙම වෙලා බෑ සංසුන්ව. හොඳට ගේම් එක ගහන්න ඕනේ. ගේම් එක ලෙවල් එක ඉවර කරා කියන්නේ මාර සතුටුයි ඈ. ඕකේ. ඕකේ. Bu kanat
ඔය ගයිස් ඔය මම ගන්නවනේ මෙව්වා. ඔව් තමයි ගයිස් අපි මැරුණාමයි ටෙලිපෝට් වෙන්නේ. හරිද? ඔය ඔයගලන්ට පේන්නේ නැති මෙන්න මේක. මෙන්න මෙතන. එතන ඔය හાર્ට් තුනක් තියෙන අපිට මැරෙන්න පුළුවන් chance ගන්න. මේ ගේම් එකේ අපිට ඉස්සරහට ස්කිල්ස් අප්ඩේට් කරගත්තට පස්සේ අපිට පස් පාරක් විතර මැරුණාට පස්සේ මේ ආයි අර මෙන්න මේ වලින් ස්පෝන් වෙන්න මේ chance එනවා. ඉතින් මේකේ තුන් පාරක් මැරුණා කියන්නේ ආයි ගේම් එක මුලින් ඉඳන් ප්ලේ කරන්න ඕන. ගේම් එක නෙමෙයි ඒ ලෙවල් එක. ගේම් එක මම මුලින් ඉඳන් ප්ලේ කරන්න පිස්සුවේද මේ ඒ ලෙවල් එක. ඉතින් ඒ නිසා ඒ chance තුන හරි ඔයගොල්ලෝ අප්ඩේට් කරගත්තාට පස්සේ ඒ chance ටික ඇතුළත ඔයගොල්ලෝ මේ ලෙවල් එක සම්පූර්ණ කරන්න ඕනේ මැරෙන්නේ නැතුව. ඒතකොට ඉතින් ඔයගොල්ලන්ට දිනන්න අවස්ථාව හම්බ වෙනවා. ඕකේ. ඕන වෙන දැන් මුංග බටන් එක එබ්බා. ආන්ගේ බටන් එක එබ්බාම අනිත් එනිමිස්ලාට අපි හොයාගන්න බෑ. මේ තරම් මෝඩයි. S3 ඉස්සරහා ඒ බටන් එක ඔබලම වුණත් උන්ට එන මෝඩයි. මෝඩයක් කුටියා. මෝඩයකේ. අර පැනගෙන ගිහිල්ලා ඔය බාදගෙන ඊසි මේක ඉස්සරහට හම්බෙන ලෙවල් තව ඉස්සරහට අමුතු එනිමිස්ලා හම්බෙනවා. ඒගොල්ලන්ගේ බෙරෙන්න ලේසි නෑ. ඉතින් මේකේ හැම ඇක්ට් එකකටම ඒ ඇක්ටල කියන්නේ එක මේ එක තියෙන කියන්නේ ඒ ඇක්ට් එක ඉවර කරලා අන්තිමකට යනවා කියන්නේ ඒ ඇක්ට් එක ඉවර කරලා අන්තිමකට ගියාට පස්සේ අපිට බොස් ෆයිට් එකක් හම්බ වෙනවා. අය ලේසි නෑ. ඉතින් බොසත් එක්ක ගහ ගන්නවා කියන්නේ නම් අර අපි ෂෙනි රස් මේක නැග අයියෝ ඔඩින්ගෙන් උලෑන ගන්නවා. ඉතින් ඕ අදිස්සින් නෑ මිතර කලබල වෙන්න එපා. සංසුන් ගන්න. ඉල්ලන් කන්න හොඳ නෑ. ඕකේ. ඉංගස් පළවෙනි වීඩියෝ එකකින්ද පොඩි බයකුයි ලැජ්ජාවකුයි තියෙනවා. ඒ නිසා සමහර වෙලාවට මට තැඩ වෙනවා. මම සාමාන්‍ය තටවන කෙනෙක් නෙවෙයි. සමහර වෙලාවට තැට වෙනවා. බයටත් එක්ක ලැජ්ජාවකුත් තියෙනවා. ගණන් ගන්න එපායිම තමයි ඉතින් පළවෙනි වීඩියෝ එක දාද්දි ඉතින් නේ. මට තේරෙනවද නේ? ඕකේ. රාගින කනවා. මොට්ට ගාන්නේ කවුද මල්ලි මේ? තුන් පේනද මේ මෙතන පීයක් වගේ තියෙනවා. ඕවල තියෙන බිත්ති අපිට කඩන්න පුළුවන් ඈ. අයියේ මොකද? වැඩි සද්දානින්ද මල්ලි හරියේ. මම කන තොපිලව දැනගනි. අඩු. සිරාවටම ඕකේ ඉස්සරහට මේ අතු වලින් පන්නේව නම් අමාරුයි. අතු වලින් ලයිට් කන් වලින් පන්නේව ඒවා හරියට පන්නනවා. චුට්ටා වෙනස් වෙනවා ශකබුන. හරි යමන්. හරි. ඔයාලට වෙන්නේ ඕව තියෙනවා. ඕවල ඉන්නෝ හතර වටේ ඉන්න බිත්ති ඇස්සේ. ඉඳලා ඩෝන් ගාලා තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් හරිස්සමින් ගහන්න ඕන. ඔගා බිදිරිට බං. හරි. දිනු. ඊසි. හරි. ඔන්න ඔච්චරයි guys මම අදට කියන වීඩියෝ එක. ඉතින් චූටි වීඩියෝ එකක් පළවෙනි වීඩියෝ එකේ ඉඳලා. ඉතින් වීඩියෝ එකට කැමති නම් like කරන්න, අනිවාර්යෙන් subscribe කරන්න. ඒ වගේම පහළ තියෙන bell icon එකත් අනිවාර්යෙන් all දාලා තියාගන්න. ඒ වගේම අදහස් ප්‍රශ්න ඉස්සරහට ගෙන්න ඕන ගේම අර මේ ඔක්කොම comment section එකේ දාන්න. ඒ වගේම තව ඔයගොල්ලන්ගේ යාළුවන්ට share කරන්න. අපි mobile game පෙරලියක් කරමු, ගැම්මක් අල්ලමු. ඉතින් සුපිරි mobile game වලින් set වෙමු. මේ වගේ game කියන්නේ මේ game එක හොඳයි සුපිරි. මම කියන්නේ මේ game එක විතරක් නෙමෙයි මම ගේන්නේ. සුපිරි horror game, shooting game, simulation game, battle royale game, අර්කයක දේවල් තියෙනවානේ game. ඒවල සුපිරියව තමයි ගේන්නේ. අපි පෙරලියක් කරමු, ගැම්මක් අල්ලමු. ඉතින් වීඩියෝ එක බලවට thank you. එහෙනම් කට්ටියටම ගුඩු බයි.